chat GPT recipe one මම මේ recipe එක chat GPT එකෙන් ගත්තේ. බලමු chat GPT කියන විදිහට මේ recipe එකට හැදුවොත් මේ chicken stew එක ගොඩාක් රස වෙයිද කියලා. මුලින්ම ඔයා pan එකක් ගන්නවා. ඊට පස්සේ ඔයා ඒකට තෙල් දා ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න තෙල් එක ඉතින් හොඳට මෙන්න මේ වගේ රත් වුණාට පස්සේ ඒකට ඉඟුරුයි සුදුලුණුයි දා ගන්න ඕනේ. මේක golden brown වෙනකම් බෙදෙන්න ඕනේ නැහැ. එහෙම බෙද ගන්න එපා. ඔයා ඊට පස්සේ මේකට add කර ගන්න ඕනේ රම්පේ, කුරුදුපුතු, කර්දමුංගු තියනවා නම් දා ගන්න. මං ගාව තිබුණේ නැහැ. ඊට පස්සේ ඔයා චිකන් ටික දාගන්න ඕනේ. මෙන්න මේ වගේ මම කියුබ්ස් වගේ කපා ගත්තා. මම ගත්තේ චිකන් බ්‍රෙස්ට් එක. ඔයා කැමති එකක් ගන්න. ඊට පස්සේ ඒකත් හොඳට කලවම් කරලා ඒකට කහයි ලුණුයි ගම්බිරිසුයි දාලා හොඳට මික්ස් එකක් දෙනවා. මික්ස් එකක් දීලා මෙන්න ටිකක් වෙලා තියනවා තෙල් එකත් එක්ක ඒක හොඳට මොකද අපි කියන්නේ තැම්බෙන්න. ඊට පස්සේ ඔයා මේකට කැරටුයි අලයි දාගන්න ඕනේ. කැරට් අර දාලා ඒකත් හොඳට කලවම් කරගන්න. මේ කැරට් අල දැම්මට පස්සේ මාර රහයි ස්ටූ එකට. හැබැයි අපි සාමාන්‍ය ස්ටූ එකක් හදලා දානවනේ ඒකට අබ දානවා. ඊට පස්සේ විනාකිරි දානවා. ඒ කිසිම දෙයක් මේ ස්ටූ රෙසිපි එකට අපි දාන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට වතුර චුට්ටකුත් දාලා ඒක හොඳට මේ වගේ බිබිලි එනකොට අපිට පුළුවන් එකට තක්කාලි, ලුණු, කැප්සිකම් ඔය ඕන එකක් එකතු කරලා කන්න.